හොඳයි. අපි අද බලාපොරොත්තු වෙනවා මගේ පළවන මීට පෙර නිකුත් කරපු වීඩියෝ එකත් එක්ක අපි ඒකේ එම පාඩමේම තවත් කොටසකට යන්න බලාපොරොත්තු වෙනවා. ඔබට මතක ඇති මම එතෙන්දී මතක් කළා ඔබට ඉගැන්නුවා සබ්ජෙක්ට් එක verb එක යොදලා කෙටියෙන් වාක්‍ය හදාගන්නේ කොහොමද කියලා. උදාහරණයක් විදිහට සබ්ජෙක්ට් එක I දාලා ඒ වගේම verb එක come දැම්මොත් I come. මේ විදිහට බහුවචන කර්තෘත් එක්ක ක්‍රියාපදයේ යොදාගෙන වාක්‍ය හදන විදිහ ඔබට පැහැදිලි කළා. දැන් අපි අද දවසේ බලාපොරොත්තු වෙනවා මේ පාඩමින් තවත් පොඩ්ඩක් ඉදිරියට යන්න. සාමාන්‍යයෙන් ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා දුවේ පුතේ කාල 12ක්. මේ කාල 12 පළවන කාලයට කියනවා simple present tense කියලා. simple present tense එහෙම නැත්නම් සරල වර්තමාන කාලය. සාමාන්‍ය ඉංග්‍රීසි භාෂාවේ පුරුදු ගැන අපි අපේ ජීවිතයේ විවිධ පුරුදු තිබෙනවානේ. ඒ පුරුදු ප්‍රකාශ කිරීම සඳහා තමයි මෙන්න මේ කාලය යොදාගන්නේ. එතකොට මේ කාලයෙන් වාක්‍ය ලියනකොට බොහොම සරල ආකෘතියක් තියෙනවා. අපි ඉස්සෙල්ලම කර්තෘ යොදා ගන්නවා. අපි සබ්ජෙක්ට් එක ඊළඟට verb එක ඊළඟට තමයි වාක්‍යයේ ඉතුරු කොටස විදියට හදාගන්නේ. අපි මෙතෙන්දී මෙච්චර දිග වාක්‍ය වලට අපි පස්සේ යන්න ඉඩ තියලා බොහොම සරල මම පෙර ඉගැන්වුවා වගේම සබ්ජෙක්ට් සහ verb එක යොදාගෙන සරල කෙටි වාක්‍ය ලිවීමේදී හෝ කතා කිරීමේදී යෙදීමේදී මෙතෙන්දී මම මුලින් මතක් කළා බහුවචන කර්තෘත් එක්ක ක්‍රියාපදයේ යොදලා වාක්‍ය ලියන්න පුළුවන් කියලා. දැන් අපි අද මෙන්න මෙතෙන්දී කර්තෘ බහුවචන නම් මේ විදිහට ක්‍රියාපදයේ යොදලා වාක්‍ය ලිව්වට කර්තෘ ඒක වචන වෙනකොට ක්‍රියාපදයේ පොඩි වෙනසක් වෙනවා. ඒක තමයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සාමාන්‍යයෙන් කර්තෘ බහුවචන වෙනකොට ක්‍රියාපදයේ දාලා සාමාන්‍ය වාක්‍ය ලියන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි come කියන ක්‍රියාපදයේ ගත්තොත් I come, we come, you come, they come. ඒ වගේම බහුවචන මේ වගේ තියෙන children එක්ක ගත්තත් come. මේ වගේ බහුවචන නාමපදත් එක්ක අපි come කියන එක යොදා ගන්න පුළුවන්. හැබැයි දුවේ පුතේ කර්තෘ ඒක වචන වෙනකොට මේ come කියන ක්‍රියාපදය මේ විදිහට තියන්න බෑ. එහෙම තිබ්බොත් වැරදි. එතකොට මෙන්න මෙතෙන්දී කර්තෘ ඒක වචන වෙනකොට ක්‍රියාපදයට අපි ඒක වචන කරන්න වෙනවා. මෙන්න මෙතෙන්දී අපි මතක තියාගන්න ඕන අර come එකට s શબ્දය එකතු කරලා තමයි අපි ක්‍රියාපදය ඒක වචන කරන්නේ. ඒ අනුව he come කියලා කියන්නේ නැහැ. he comes, she come කියලා නෙවෙයි කියන්නේ. she comes, it come නෙවෙයි, it comes. මේ වගේ අපි විවිධ නම් එක්ක ගත්තා. සමන් come නෙවෙයි, සමන් comes. ඒ වගේම a girl comes, a boy comes. මෙන්න මේ විදිහට කර්තෘ බහුවචන වනකොට ක්‍රියාපදයේ බහුවචනෙන් සාමාන්‍යයෙන් අපි ලිව්වට කර්තෘ ඒක වචන වනකොට අර ක්‍රියාපදයට කිසියම් වෙනසක් කරනවා. ඒක තමයි s શબ્දය එකතු කරන ස්වභාවය. ඒ අනුව අපි නැවතත් මේ කොටස මතක් කරගත්තොත් I come, we come, you come, they come, he come නෙවෙයි, he comes, she comes, it comes. චාමර comes, කමල් comes. හැබැයි children එක්ක children come. The teacher
come නෙවෙයි comes. The teacher comes. Raja comes. Like ගත්තොත් I like, we like, you like, they like, he likes, he likes, she likes, it likes, Chamara likes, Kamal likes, Sirimal likes. මෙන්න මේ විදිහටයි පුතේ දුවේ යොදා ගන්න. මතක තියාගන්න ඕනේ simple present tense වලදී වාක්‍ය අපි කොටස් දෙකක් තියෙනවා. ඒක තමයි බහුවචන ස්වරූපයෙන් ලියන වාක්‍ය සහ ඒක වචන ස්වරූපයෙන් ලියන වාක්‍ය. ඒ අනුව ඒක වචන ස්වරූපයෙන් වාක්‍ය ලිවීමේදී කතු ඒක වචන වෙනකොට ක්‍රියාපදයේ ඒක වචනෙන් තියන්න අමතක කරන්න එපා. හොඳයි. එහෙමනම් අපි මේ වගේ වාක්‍ය ගලපලා ලියලා කතා කරලා පාවිච්චි කරලා මේ පාඩම සරල පාඩම ඔබ ඉගෙන ගත්තොත් ඔබට ඉංග්‍රීසි ටික හදාගන්න ඉතාම පහසු වෙනවා.